මේ ශ්‍රී ලංකාවේ දැන් හැමතැනම පැතිරලා තියෙන සුපිරි වෙළඳසල් සම්බන්ධයෙන් උදාහරණයක් හැටියට කාගිල්ස් ෆුඩ් සිටි මම හිතන්නේ ශාඛා තියෙනවා 500කට වැඩි ප්‍රමාණයක්. කීල් සුපර් ඒ වගේම ශාඛා 250කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලාබ්ස් ඒ වගේම ආපිකෝ සුපර් සෙන්ටර් ස්පා ග්ලෝමාක් ඒ වගේම වෙනත් ව්‍යාපාර දේශීය තනිපුද්ගල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යන තනි සුපර් මාකට්ස් තියෙනවා. ඒ කියන්නේ එක තැනක විතරක් තියෙන නැත්නම් තැන් දෙක තුනක තියෙන සුපර් මාකට්ස් ලංකාවේ තියෙනවා. මම හිතන්නේ ලංකාවේ රජය මේ සුපිරි වෙළඳසැල් ඇති කිරීම පුළුවන් තරම් දුරට උනන්දු කරන්න ඕනේ. මොකද එතකොට ජනතාවගේ ජීවන තත්ත්වය ස්ටෑන්ඩඩ් ඔෆ් ලිවිං එක දියුණු වෙනවා. මොකද ඒකට හේතුව හැම දෙයක්ම ඒ සුපිරි වෙළඳසැලෙන් කරගන්න පුළුවන්. බඩු ගන්න එක, මස් මාළු ගන්න එක, හාල් එළවලු ගන්න එක, නැත්තම් වෙන හාල් එක කඩේකට යන්න ඕනේ, මස් මාළු ගන්න තව කඩේකට යන්න ඕනේ, එළවලු ගන්න තව කඩේකට යන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. සුපිරි වෙළඳසල් වල ඒ වගේම තමන්ගේ වතුර බිල, ලයිට් බිල, ටෙලිෆෝන් බිල වෙනත් ඕනම බිලක් ගෙවන්න පුළුවන්. ඒතර එහෙම වුණාම ජනතාවගේ කාලය ඉතුරු වෙනවා. ඔවුන්ට අනිත් කාලය යොදවන්න පුළුවන් ඵලදායීතාවය නැත්තම් කාර්යක්ෂම කටයුතු කරන්න පුළුවන්. ඵලදායීතාවය වැඩි කරගෙන උපරිම තමන්ගේ ඵලදායීතාවයෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට රටේ ඔවුන් කරන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා, ඔවුන්ගේ ආදායම වැඩි වෙනවා, රටේ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා, ඒකම ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයත් වැඩි වෙනවා. මම හිතන්නේ මේ ගැන රජය කටයුතු කළේ පුළුවන් තරම් දුරට මේ සුපිරි වෙළඳසල් ජාලය ලංකාව තුර හැම එකකම ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම කාගිල් සහ කීල් සුපර් මාකට්ස්